ආයුබෝවන්. අද අපි දන්සල් කන්න යනවා. ඉන්නේ වෙද දැන් සවිදු. මේ අපිට පළවෙනි දන්සල් හම්බුණා බත් දන්සල්. කියපමු. සුපිරි කෑම කෑවේ නෑ තාම. වෙලාව රාත්‍රී 12යි. දැන් ආයි යාළුවනේ පිටින් පළවෙනි දන්සලෙන් කෑවා. ඒකේ දුන්නේ එකම පපටන් කෑල්ලයි. උනාට අවුලක් නෑ. සුපිරි දන්සල. අපි ඊළඟ නැවතුම් හම්බෙමු. බයි. ඇත්තටම බයික් යන ගමන් වීඩියෝ කරන්න දෙයක් තිබෙන්නේ නැහැ යාළුවනේ. ඒ හින්දා බයික් යන ගමන් මේ වීඩියෝ තිබ්බලා ලස්සනයි. කරන්න දෙයක් නැහැ. අපි බයික් දෙක්ක ගියේ හින්දා වීඩියෝ කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. මේ ට්‍රයිපෝඩ් දෙයක් තිබෙන්නේ නැහැ. ඒ හින්දා බයික් යන ගමන් රයිඩ් එක්ස්පීරියන්ස් එකක් දෙන්න දෙයක් නැහැ. hello අපි දැන් ගෝල් පේස් එකේ ඉන්නේ. උලුවගේ සද්ද ඇහෙන මේ 1:1 වේලා. අපි අපි හොරෝනේ ඉඳන් ආවේ. එහෙන් ආවේ දවල් කියලා. දවල් නෙමෙයි. නෑ. 11ට දාලා 11ට වගේ ආවා. එතකොට මගේ ඉත බල්තාස්තරක් හම්බුණා. මුසන් දවසේ. ඒක විතරයි හම්බුනේ. ඇත්තටම ගයිස් එදා අපිට එක දන්සලයි හම්බුනේ. ඇත්තටම උත් අපි ආයේ ගමන පටන් ගත්තේ නෑ 11ට විතර. ඇත්තටම අපේ වැඩත් දන්සල් හම්බුන්නේ නෑ. ඇත්තට කොළඹ සාමාන්‍යයෙන් පොසොන් එක දන්සල් අඩුයි. මේ පාර මුකුත් තිබ්බේ නෑ. ඊට පස්සේ අපි ගෝල් පේසට ගිහිල්ලා කයි එකකා ඔහේ පාඩුවේ ආස තියලා බලන් හිටියා. යාළුවනේ මොකද කියන්නේ? අපි හොගානක් වල බලන්න. ගාන අපිට ලස්සන. සුන්දර. අහිංසක. අපි වගේ. අපි ජීවිත. අව් උට යනවා පහල යනවා. කොයි ලාවේ උඩට ඉන්න. ඈ? කොයි ලාවේ කීමරේ ඉන්න. ඇත්තට මොකද්ද කරන්න කියලා හිතාගන්නේ නෑ තාම. අපි යාළුවෝ ගෝල් පේස් එකට ඔසොන්න කියලා කිසිම ගතියක් නෑ. අනේ මන්ද. මගේ යාළුවෝ ඉන්න හැබැයි තව මොකද කරන්නේ? ගෝල් පේස් එක රාත්‍රියේ ඉඳලා දැන් ගොඩක් අය ඉන්නනේ. මිනිස්සුන්ගේ විවිධාකාර චර්යාව තියා බලයි මොනවා කරන්නේ.
මගේ මැනිකක් සරාහි guys උඹ කවදාද මේ ගෝල් ෆේස් එකේ ග්‍රවුන්ඩ් එකේ පුදගෙන ඉන්නේ අද නිදාගමු උදේට යන්න අපි උදේට යන්න අපි දැන් නිදා ගන්න nice අපි උදේට හම්බෙමු bye ඔයාලා කවදාද ගෝල් ෆේස් ග්‍රවුන්ඩ් එකේ නිදාගෙන තියෙනවද තනකොළේ ගොඩේ යස දිහා බලාගෙන බලාකුළුත් එක්ක එතකොට බිල්ඩින් ටික දිහා බලාගෙන ඒ වගේ පොය දවසක හඳත් දිහා බලාගෙන ඒක වෙනම ආතල්ලයක් ආදර ගන්න ඕනේ ආතල්ලයක් යාළුවනේ අපි එනම් දැන් වෙලාව කියද පාමහරයි අපි එනම් මේ දැන් තමයි නැගිට්ටේ ගෝල් ෆේස් එකේ ඇත්තටම අපි මේ විදිහට තමයි ගෝල් ෆේස් එකේ රාත්‍රිය නිම කළේ දැන් අපි තව වැඩ ටිකක් තියෙනවා ඒක කරගෙන තමයි යන්න ඕන හොරනට දිනරත් ඩීඩීටියක් දාන්න බලාපොරොත්තු වෙනවා ඈ මොකක්ද ඩීඩීටි ඉදිරියට දාන යන්නේ සිටින්නේ කියලා ආදරේ ඉඳස්ති guys අපි යන්න තමයි හදන්නේ දැන් කැලේ යනවා කැලේට යන්න මේක ලෙසම මොරණ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ දෙකට යන්න වෙලා උදෑසන 6:46යි අපි දකින්නේ කැලණිය රජමහා විහාරයේ හෙලෝ අපි දැන් මල් ටිකක් අරගෙන කැලණි විහාරය වන්දනා කරන්න තමයි යන්නේ අපි දැන් ගම සෙට් වෙන්නේ හෙලෝ අපි දැන් කැලණියට ආපු ගමන් අපිට දන්සලක් හම්බුණා ඉතින් මාළු පාන තමා එදා අපේ ගමන ඉවරුනේ කැලණි පන්සල ප්‍රාර්ථනාමාන කරගෙන එදා දවසේ විදිහට තමා අපි අවසන් කළේ ඒ වගේම ආයෙත් මේ වගේ බ්ලොග් එකකින් හම්බෙමු රැඳී සිටින්න